Welcome to Logic Auto SL. ඔටෝ SL එක්ක එකතු වෙන හැමෝම ආයිබෝවන් කියලා පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ පාරේ යනකොට හැමෝගෙම ඇස් නතර වෙන මාරම ඇග්‍රෙසිව් පෙනුමක් තියෙන සුපිරිම බයික් එකක් ගැන. ඒ තමයි අලුත්ම 2025 Yamaha Ray ZR125 F5 Hybrid Street Rally බයික් එක. මේකේ තියෙන හැම ෆීචර් එකක් ගානෙම අද අපි කතා කරනවා. එහෙනම් ඉතින් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ බයික් සීරියස් එකේ ඉතිහාසය ගත්තොත් Yamaha සමාගම මේක මුලින්ම ගෙනාවේ තරුණ පරපුර ඉලක්ක කරගෙන. මුලින් 110cc ආපු මේ බයික් එක දැන් 125cc හයිබ්‍රිඩ් තාක්ෂණය එක්ක ගොඩක් දුර ඇවිල්ලා තියෙනවා. මේ බයික් එකේ තියෙන විශේෂම දේවල් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි මේකේ තියෙන armored energy design එක. බැලූ බැල්මට ලොකු බර බයික් එකක් වගේ පෙනුනට මේකේ බර කිලෝග්‍රෑම් 99ක් විතරයි. මේක ලංකාවේ තියෙන සැහැල්ලුම 125cc ස්කූටර්ස් වලින් එකක්. දෙවෙනි එක තමයි මේකේ තියෙන හයිබ්‍රිඩ් තාක්ෂණය. මේකෙන් බයික් එක පිකප් කරද්දී අමතර ටෝක් ඇසිස්ට් එකක් දෙනවා. තුන්වෙනි එක තමයි ස්ට්‍රීට් රැලි එකටම ආවේනික වුණු ඔෆ්-රෝඩ් පෙනුම. මේ බ්‍රෂ් ගාඩ්ස්, මඩ් ටයර්ස් සහ මෙටල් ප්ලේට්ස් නිසා මේක නිකම් ස්කූටර් එකකට වඩා ඇඩ්වෙන්චර් බයික් එකක පෙනුමක් ලබා දීලා තියෙනවා. දැන් අපි බලමු මේකේ හදවත. එහෙම නැත්නම් එන්ජිම ගැන. මේකේ තියෙන්නේ 125cc air cooled 4-stroke fuel injected blue core hybrid engine එකක්. මේකෙන් PS 8.2ක් උපරිම බලයක් සහ නිව්ටන් මීටර් 10.3ක ටෝක් එකක් ජනනය කරනවා. මම කලින් කිව්වා හයිබ්‍රිඩ් මෝටරය නිසා ට්‍රැෆික් එකේදී බයික් එක නතර කරලා තියෙද්දි ඔටෝ ස්ටොප් වෙලා ආයෙ රේස් කරද්දි කිසිම සද්දයක් නැතුව බයික් එක ස්ටාර්ට් වෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් මේකෙන් ලීටරයට කිලෝමීටර් 50ක් 60ක් වගේ හොඳ ෆියුල් කන්සම්ප්ෂන් එකක් ලබා ගන්න පුළුවන්. මේකේ එන 2-tone color mix පෙනුම බයික් එකට වෙනමම පෙනුමක් එකතු කරලා තියෙනවා. ඉස්සරහින් එන LED headlight එකයි උඩින් තියෙන Y head-ඒ LED DRL එකයි නිසා රෑට මේක මාරම ලස්සනයි. ඉන්ටීරියර් එක ගත්තොත් හොඳ සැප පහසු 2-level seat එකක් තියෙනවා. seat එක යට ලීටර් 21ක හොඳ storage capacity එකක් ලබා දීලා තියෙනවා. තාක්ෂණයේ පැත්තෙන් ගත්තොත් මේකේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම digital meter එකක්. මේ බයික් එකේ කැපී පේන තව දෙයක් තමයි මේකේ ටයර් සහ බ්‍රේක්. ඉස්සරහ තියෙන්නේ අඟල් 12 ටියුබ්ලස් ටයර් එකක් එක්ක මිලිමීටර් 190 ඩිස්ක් බ්‍රේක් එකක් සහ මිලිමීටර් 90 පළල මඩ් ටයර් එකක් ලබා දීලා තිනවා. පිටිපස්සේ තියෙන්නේ මිලිමීටර් 110 පළල මඩ් ටයර් එකක්. මේක ඕෆ් රෝඩ් යන්න වගේම පාරේ ග්‍රිප් එක තියාගෙන යන්න මාරම සපෝට් එකක් දෙනවා. ඒ වගේම මේකේ යුනිෆයිඩ් බ්‍රේකින් සිස්ටම් එක තියෙන නිසා එක බ්‍රේක් එකක් ගැහුවම ඉස්සරහ හා පිටිපස්සේ බ්‍රේක් බැලන්ස් වෙලා වැදෙන්නේ. කතා කරා ඇති නේද? දැන් අපි බලමු මේ එන්ජිමේ එක්සෝස්ට් සවුන්ඩ් එක කොහොමද කියලා. අපි දැන් බලමු මේ බයික් එකේ ඩ්‍රයිවිං ප්‍රෙෂර් එක කොහොමද කියලා. සාරාංශයක් විදිහට කිව්වොත් 2025 Yamaha Ray ZR125 Street Rally කියන්නේ ලස්සන කම්ෆර්ට් එක සහ තාක්ෂණයකට එකතුණු සුපිරි බයික් එකක්. තරුණ කෙල්ලෙක්ට වගේම ඩේලි පාවිච්චියටත් මේක සුපිරි බයික් එකක්. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස පල්ලෙහායින් කමෙන්ට් කරන් යන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ තවත් සුපිරි වාහන රිවිව්ස් බලන්න Logic Auto SL YouTube channel එක subscribe කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු.
Thanks for watching and subscribe my channel.